ප්‍රේක්ෂකයන් සහ කලාලෝම අතිශය වේදනාවට පත් කරමින් මාලනී සෙනෙහෙලතා පොන්සේකා අද දින මෙලොවින් සමුගත්තා. මිය යන විට මාලනිය 78 වන වියේ පසු වුණා. මාලනිය උපන්දිනය සමරා දින 8-9කට පසු මෙලොවින් සමු ගැනීම සියල්ලන් අතිශය වේදනාවට පත් කළා. මේ යන්නේ මාලනිය අවසන් හුස්ම හෙලද්දී පොල්හේන්ගොඩ නිවසාසන්නයේ පිහිටා තිබූ විජයගේ පිළිරුවට සිදු වුණු දෙයක් ගැනයි. මේක ඇත්තටම පුදුම සහගත සහ දයෝපගත සිද්ධියක්. මේ වුණේ ඊයේ දිනයි. හැමෝම වගේ ඇත්තටම මේ සිද්ධිය ගැන දැන් කියන්නේ මාලනියගේ නික්ම යාම ගැන විජය දුන් ඉඟියක් කියලයි. මාලනී සහ විජය ආදරවන්තයින් වෙලා සිටියා. ඉතින් ඉස්සරින්ම මේ හැමෝම කතා වෙන මාලනීගේ නික්ම යාම ගැන විජය ඉඟි කළ මේ සිද්ධිය මොකක්ද කියලා බලමු. මේ සටහන මුහුණු පොතේ තමයි තිබුණේ. දැන් ගොඩක් අය කතා වෙනවා වදන් පෙළක් තමයි. සොබහදහම මොකක්දෝ පණිවිඩයක් කියනවා කියන දේ. ඊයේ විජය කුමාරතුංග ජීවත් වූ පොල්හේන්ගොඩ නිවසාසන්නයේ පිහිටා තිබූ විජයගේ පිළිරුව හදිසි අනතුරකින් විනාශ වෙලා තියෙනවා. විජය මාලනී යුගයක් අපේ සිංහල සිනමාවේ තිබුණා. ඒ වගේම ඔවුන් තිරේ ඉදිරියේ වගේම තිරේ පිටුපසත් ආදරණීය යුවලක් වුණා. ඉතින් එයාද අලුයම ජීවිතයෙන් සමුගන්නකොට ඊයේ විජයගේ පිළිරුව විනාශ වෙලා යනවා. සමහර විට කෙනෙක්ට මිත්‍යාවක් කියන්න පුළුවන්. ඒත් ජීවිතයේ අපට හමුවන ඇතැම් බැඳීම් සදාතනිකයි යනුවෙන් එම සටහනේ සඳහන් වුණා. ඇත්තටම ඔයත් හිතන්නේ මාලනීගේ නික්ම යාම ගැන මේක විජය කළ ඉඟියක් කියලාද? ඔයාගේ අදහස පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා.